සුබ දවසක් සියලුම දෙනාට. එන්නකො ඉතින් අපේ ගමේ තිබුණු සිරිපා අනුරව බලන්න. මේක දැරණිය කියලා තමයි තිබුණේ. දැරණිය කියලා තමයි මගේ ගම. ඉතින් ඇත්තම සිරිපාද නැග්ගා වගේ අත්දැකීමක් තමයි මට නම් ලැබුණේ. මෙහෙම මල් කඩ, දොදොල් කඩ, අර සිරිපා කරුණා රයද්දී හැමෝටම හම්බෙනවා වගේ කඩ තියෙනවා. ඉතින් අපි අද නම් තිබුණේ මල් කඩ. මොකද අපි හවස තමයි ගියේ සහ අන්තිම දවසේ තමයි අපිට යන්න වෙලාවක් තිබුණේ. ඉතින් මේ විදිහට නැගලා මුලින්ම අපිට හම්බුනේ සාම චෛත්‍ය. මෙන්න මේ විදිහට සාම චෛත්‍ය බලලා ඉස්සරහට යද්දි ප්‍රවේශ පත්‍ර ගන්න තැන හම්බුණා. ඉතින් ළමයින්ට රුපියල් 100යි, වැඩිහිටියන්ට රුපියල් 200ක වගේ මුදලක් තමයි උනේ. එතන හඳුන්කුරු විකුණන අංකල් කෙනෙක් හිටියා. ඒ අංකල්ගෙන් හඳුන්කුරු පෙට්ටියකුත් අරගෙන මලුත් අරගෙන ගියා සිරිපා කරුණාවේ. ඉතින් නල්ල තනිය නම් පාස් වුණා ළමයි. ඒක ඔයාලට මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මුලින්ම හම්බ වෙන්නේ සීත ගඟුල. ඉතින් ඒ යන තැන බෝඩ් ගහලා තියෙනවා මොනවාද තියෙන්නේ කියලා. ඇත්තට මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. රතු පාලම හම්බුණා. රතු පාලම පහු කරගෙන අපිට හම්බුනේ ඉන්දිකටු පාන. ඉන්දිකටු පාන පහු කරගෙන යද්දී අපිට ඇහැල කණුවක් හම්බ වුණා. ඉතින් මේ විදිය ලස්සන වටපිටාවක් තමයි තියෙන්නේ උඩින් ඉඳන් බැලුවට පස්සේ. ඇහැල කණුව පහ වුණාට පස්සේ මහගිරි දම්බය හම්බ වුණා. ඊට පස්සේ පහළ මළුවට ගියා. පහළ මළුවට පස්සේ අපි උඩ මළුවටත් ගිහිල්ලා උඩ මළුව වන්දනා කරගෙන නැවතත් පහළ මළුවට ඇවිල්ලා හඳුන්කුරු පත්තු කරලා ගන්ටාරේ ගහලා ඒ වැඩ ටික ඉවර කරගත්තා. ඉතින් මේ උඩ ඉන්නවා උඩ මළුවේ ඉන්න පුංචි හාමුදුරුවෝ කෙනෙක්. එයා තිරිසරණේ කවි කියනවා හරිම ලස්සනයි. ඉතින් උඩ මළුව වැඳලා පහළ මළුවට ආවා. පහළ මළුවට ආවම තියෙනවා 12 මහේ පහන. ඊට පස්සේ ගන්ටාරේ ගහලා අපි සිරිපා කරුණාව ඉවර කරා. ඊට පස්සේ ඉතින් වටපිටාවත් බල අපි ගෙදර එන්න පිටත් වුණා. එහෙනම් ඔයාලත් පරිස්සමින් ඉන්න.